අයිබෝන් මමද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ ගප්පි මාළුන්ගේ මේල් ෆීමේල් කොහොමද තෝරගන්නේ කියලා. දැන් මම එක භාජනයකට අරන් තියෙනවා මේල් ෆීමේල් කීප දෙනෙක්. මේකේ ඉන්නේ දවස් 26ක වගේ ඇල්බිනෝ ෆුල් රෙඩ් එකක්, රෙඩ් අයි එකක්. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් මේකේ මේල් ෆීමේල් කොහොමද අඳුරගන්නේ කියලා. හරි. මම දැන් එක මාළුවෙක් මේ වගේ පොඩි ග්ලාස් එකකට අරන් තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවද මේ මාළුවාගේ තියෙන වෙනස්කම්? ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා ඇති යට එයාගේ බඩ කොටස යටින් උල් හැඩයට තමයි එයාගේ මේ යට වරලා තියෙන්නේ. කියන්නේ දිගට ස්වභාවයක් ගන්න උලක් වගේ කඩුවක් වගේ. පේනවද ඔයාලට පැහැදිලිව? මේ තියෙන්නේ යට උල් ස්වභාවයක් ගන්න. එතකොට එයාගේ වර්ණය පොඩ්ඩක් හොඳට දීප්තිමත් වෙනවා. එහෙම තමයි අපි මේල් මාළුවෙක් අපි හඳුනාගන්න. මම දැන් පෙන්නනවා ඔයාලට ෆීමේල් මාළුවෙක් මේ විදිහටම අරගෙන කොහොමද එයාගේ වෙනස්කම් කොහොමද කියලා. මේ ඉන්නේ ෆීමේල් මාළුවෙක්. දැන් ඔයගලන්ට පේනවද එයාගේ යට වරල විහිදලා තියෙන්නේ. ඒ වගේම තමයි පාට අඩුයි. එතකොට තව එකක් තමයි එයාගේ මේ බඩ යට කළු ඩොට් එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න කලින් පොඩ්ඩක් ආයි වීඩියෝ එක පස්සට අරගෙන මේල් එක්කෙනාගේ එහෙම යට මේ බඩ කළු පාට ඩොට් එක නැහැ. අපි ගොඩක් වෙලාවට මේ ඩොට් එකෙන් තමයි මේල් ෆීමේල් තෝරගන්නේ. දැන් මෙයාගේ මේ කළු පාට ඩොට් එකක් තියෙනවා හොඳ පැහැදිලිව පේනවා ඔයගලන්ට. ඒ ආකාරයෙන් තමයි මේල් ෆීමේල් හඳුනාගන්නේ.